අද අධ්‍යාපන පොතු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වුණා. හරියටම සැප්තැම්බර් මාසේ 5 වෙනිදා මේ විභාගය අවසන් වෙනවා. එතකොට ගොඩක් දෙනෙක් හිතනවා මෙතනින් එහාට මම මොකක්ද කරන්නේ? මට විශ්වවිද්‍යාල වරම් හම්බ වෙයි. නමුත් මම මෙතනින් එහාට මොකක්ද කරන්න අවශ්‍ය වෙන්නේ? අපි අවස්ථා හොයාගෙන යනවා. අන්න ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න අද දවසේදී අපි මේ වෙලාව වෙන් කරගත්තේ eSoft Uni උසස් අධ්‍යාපන ආයතනය සමග ඔබව දැනුවත් කරන්නට. විශේෂයෙන්ම මේ කතාබහේදී අපි සූදානම් artificial intelligence එහෙම නැත්නම් අපි කතා කරන කෘතිම බුද්ධිය නිසා අස්ථාවර වෙච්ච රැකියාව වෙළඳපොළ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න සහ උසස් අධ්‍යාපනයේ තෝරා ගැනීම කොයි වගේ විය යුතුද කියලා කතාබහ ආරම්භ කරන්න මේ සම්බන්ධයෙන් අද අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන eSoft Unihi කළමනාකාර අධ්‍යක්ෂතුමන් වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේම eSoft Unihi උපකුලපතිතුමන් ආචාර්ය දිලින හේරත් මහතා ආයුබෝවන් ඔබතුමාටත්. බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා අද සඳුදා නුගසෙවණට මේ කතාබහේ ආරම්භය මම කැමති ඔබතුමත් එක්ක කතාබහ ආරම්භ කරන්න. විශේෂයෙන්ම AI නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවලට ඇතිවෙච්ච බලපෑම සහ දැන් මේ වෙනකොට ගොඩක් දෙනෙක් මේ ගැන දෙගිඩියාවෙන් ඉන්නේ. ඒත් එක්කම මේ බලපෑමම අනෙකුත් ක්ෂේත්‍රවලටත් ඇති වෙන්න පුළුවන්ද කියන කාරණාව ගැන කතාබහ කරන්න කැමති මුලින්ම. ඔව් හොඳ ප්‍රශ්නයක් අතන මේ දවස්වල ගොඩාක්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය ලබාගත්තු තරුණ තරුණයන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් මේ AI නිසා තමන්ගේ රැකියාව අහිමි වෙයිද විශේෂයෙන් මෘදුකාංග පැත්තේ මෘදුකාංග ඉංජිනේරු මොකද අපි දන්නවා දැන් මේ AI තියෙන මෙවලම් එක්ක අපිට පුළුවන් කෝඩ් එකක් ඊසිලි චැට් බොට් එක මේ බොට් එකකින් ජෙනරේට් කරගන්න. එතකොට මේ මෘදුකාංග ඉංජිනේරු වගේ රැකියාව ඉස්සරහට නැති වෙයිද කියන ගැටලුව වගේ තියෙනවා. ඉතින් ඇත්තටම ඒ ගැටලුව සාධාරණයි. මොකද මේ දැන් ඩිජිටල් වෙලා තියෙන වෘත්තීන් තමයි ඉස්සල්ලාම මේ කෘත්‍රිම බුද්ධිය බලපෑමට ලක් වෙන්නේ. ඩිජිටල් කරන්න පුළුවන් දේවල්. ඩිජිටල් කරන්න බැරි දේවල් වලට බලපෑමක් නැහැ කියලා කියන්න බෑ. ඒ බලපෑම පසුවට තමයි එන්නේ. තාම අපිට ඒක ලොකුවට දැනෙලා නැහැ, පෙනිලා නැහැ. හැබැයි මම දැන් ඉන්ටර්නැෂනල් ලේබර් ඕගනයිසේෂන් එකේ නවතම මේ 2025 වාර්තාව අනුව කියන්නේ මේ වෙලාවේ තියෙන ලොකු අර මේක ඩිස්ට්‍රක්ෂන් එක උපරිමයේ තියෙන අවස්ථාව. මේක යම් කාලයක් යනකොට යම් මට්ටමකට සමතුලනය වෙනවා. හැබැයි මේ වෙලාවේ නව රැකියාව විශේෂයෙන් නව රැකියාවල අඩුවීමක් පේනවා. ඒකට ඇත්තටම මේ AI ඩිස්ට්‍රක්ෂන් එක වගේම මේ ගෝලීය ආර්ථික යන්හි පසුබෑමකුත් බලපාලා තියෙනවා. අපි දන්නවා මැද පෙරදිග මේ ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් එක්කත් සමහර ආයතන දැන් අලුතෙන් බදවා ගැනීම අඩු වුණාම පේනවා සමාජයේ රැකියාව වෙළඳපොලේ ලොකු මේකක් තියෙනවා කියලා. ඇත්තටම මේ ලේබර් ඕගනයිසේෂන් එක කියන්නේ මේ රැකියාව නැති වෙන එක නෙමෙයි වෙන්නේ. ගොඩක් වෙලාවට මේ රැකියාව ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙන්නේ. ඒ කියන්නේ ජොබ් එකේ ඔබට කරන්න තියෙන කාර්ය වෙනස් වෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙනම් ඉස්සර ඔබට දැන් අර කෝඩ් එක මෘදුකාංග ඉංජිනේරුවා ටයිප් කරන්න ඕනේ දැන්. ඒ වෙනුවට අපිට වෙන්නේ ගැටලුව හඳුනාගෙන ගැටලුව ඩිෆයින් කරලා සොලියුෂන් එකේ ආකිටෙක්චර් එක තමයි යාට ගේන්න ඕනේ. එතකොට මෘදුකාංග ඉංජිනේරුවටත් රැකියාව තියෙනවා. නමුත් රැකියාව තියෙන්නේ අර කලින් කරපු කාර්යයට නෙමෙයි. හැබැයි සමහර වෙලාවට දැන් මේ සමහර ක්ෂේත්‍රවල අපිට දැන් මේ AI නිසා අපි හැමෝම තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි හැම වෘත්තියකම තියෙන ඵලදායීතාවය වැඩි වෙනවා. ඒතකොට ඉස්සර සමහර වෙලාවට 5 දෙනෙක් ඕන වුණ තැනට දැන් ඒක දෙන්නෙක්ගෙන් නැත්නම් 3 දෙනෙක්ගෙන් කරන්න වෙන්න හැකියාව ලැබේවි. ඒක මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර විතරක් නෙමෙයි. අනිත් දැන් කළමනාකරන ක්ෂේත්‍රය වුණත් හැම ක්ෂේත්‍රයකම මේ වගේ ඵලදායීතාවය වැඩිවීම නිසා සමහරලාට නව රැකියාවන් උත්පාදනය වීමේ අඩුවක් තියෙන්න පුළුවන්. ඉතින් හැබැයි එහෙම කියලා අපිට දැන් අත්‍තරම අපිට අවශ්‍යලා තියෙන්නේ මේ රැකියාවකට ඉදිරියේදී අලුත් රැකියාවක් දිහි වෙනවා. මේ තිබුණ නැති රැකියාව ඇවිල්ලා තියෙනවා. අපි ගත්තොත් එහෙම දැන් සයිබර් සිකියුරිටි වගේ ඒවා තව වැඩි වෙනවා. එතකොට data science කියලා අලුතෙන් ඒවා එනවා. එතකොට AI apply කරන්න කෘත්‍රිම බුද්ධිය හොඳට පාවිච්චි කරලා අපේ අනිත් ගැටලු විසඳ ගන්න වෙනත් ක්ෂේත්‍ර වලට AI යොදා ගන්න ඒ වගේ අලුත් දේවල් එනවා. දැන් සමහර රැකියා නැත්තටම නැති වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් රැකියාව වලට වෙන්නේ ඒවා නවීකරණය වෙනවා. ඒකේ කරන්න තියෙන කාර්ය වෙනස් වෙනවා සහ අලුත් රැකියාවන් මේ ඇති වෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ඒ කියන්නේ නිර්මාණශීලී තරුණ පරපුරක් ඇති කිරීම මේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් හොඳම විදිය කියලා තමයි මට හිතෙන්නේ. එහෙම බලද්දී අපිට තේරෙන්නේ AI කියන්නේ හොඳ ඔපචුනිටි එකක් නේද? ඔව් ඇත්තට මේක හරියට පාවිච්චි කරොත්. දැන් අපි AI වල ඩිපෙන්ඩන්ට් කෙනෙක් වුණොත් අපි ඒක නිකන් බ්ලයින්ඩ්ලි පරිභෝජනය කරන කෙනෙක් වුණොත්
ඔයා ඒකේ නිකන් ඇබ්බැහි වුණු කෙනෙක් බවට පත් වෙනවා. නමුත් ඒක මෙවලමක් හැටියට පාවිච්චි කරලා අපිට පුළුවන් නම් අපේ අනිත් ගැටලු විසඳ ගන්න සමාජයේ තියෙන අපි ගත්තොත් දැන් අපේ සමහර ශේෂ්ඨ තාම දියුණු වෙලා මදි. දැන් අපිට බැරිද මේ ඩිජිටල් කරණය නැත්නම් AI තාක්ෂණය ඒවට යොදාගෙන ඒ පැත්තෙන් ඉස්සරහට යන්න. මම හිතනවා ඕන තරම් අවස්ථා තියෙනවා. හරි ඒත් එක්කම අපි කතා කරමු ආචාර්ය දිල්න මහත්මත් සමග මේ දැන් අපේ දැන් අධ්‍යාපනය කියලා කියන්නේ විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය කියලා කියන්නේ දෙමව්පියෝ හිතන විදිහට දරුවෝ වෙනුවෙන් කරන අනාගත ආයෝජනය. හැබැයි මේ AI තාක්ෂණයත් එක්කම දැන් මේ වෙනකොට ගොඩක් දෙනෙක් අර මේ රැකියා ක්ෂේත්‍රවලට යන්න බයක් තියෙනවා. මොකද්ද අපි මෙතනින් එහාට කරන්නේ? අපිට රැකියාව තියේද? අපේ රැකියාව ස්ථිරයිද? හොඳ වැටුපක් ලැබෙයිද? මෙහෙම කාරණා ගොඩක් තියෙනවා. ඒ අතරේ කොයි වගේ බලපෑමක්ද තියෙන්නේ? කියන්නේ උසස් අධ්‍යාපන අරමුණු ළඟා කරගන්න. කියන්නේ උසස් අධ්‍යාපනයේ තියෙන අරමුණ එකම දේ මේ වෘත්තියක් තෝර ගැනීමම විතරයිද? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මට නිතරම අහන්න ලැබෙන ප්‍රශ්නයක් අපේ ස්ටුඩන්ට්ස්ලාගෙන් එයාලගේ දෙමව්පියන්ගෙන් හොඳම ප්‍රශ්නයක් මෙහෙමයි. ඇත්තටම අපි හිතන්න ඕනේ උසස් අධ්‍යාපනය කියන්නේ මේ රැකියාවක් ලබා ගන්නම කරන දෙයක් නෙමෙයි. ඇත්තටම උසස් අධ්‍යාපනයෙන් තව ගොඩක් දේවල් අපිට ලැබෙනවා. අපි හිතුවොත් එහෙම දැන් මේ AI තාක්ෂණයේ හින්දා උසස් අධ්‍යාපනය කරන්න ඕනේ නැහැ කියලා ළමයාට ගොඩක් දේවල් මගහැරෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. අර ડોક્ટર දයානිසලා කිව්වා වගේ AI වලට ඇබ්බැහි වෙලා කරන්න පුළුවන් කාර්යයන් තියෙනවා. ඒවා ගොඩක් ළමයාගේ පෞරුෂය දියුණු කරන්න බලපයන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේකේ පැති දෙකක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි හිතන්න ඕනේ උසස් අධ්‍යාපනය කියන්නේ ළමයෙකුට අවුරුදු 40ක් එකම ජොබ් එක කරන්න යොදවන ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි. ඉතින් අපිට මට හොඳ උදාහරණයක් කියනවා. දැන් අපි ගත්තොත් එහෙම සමහර බැංකු මැනේජර්ස්ලා දැන් ඉන්නේ ඇග්‍රිකල්චර් ඩිග්‍රී කරපු කට්ටිය හොඳ මැනේජර්ස්ලා. ඉතින් එයාලා හැම අතින්ම මේ පරිපූර්ණ වෙලා තියෙන්නේ අර ලෝකෙට සමාජයට මුහුණ දීලා. මොකද ඇත්තටම ද්විතීක අධ්‍යාපනය A level කරලා එන ළමෙක් ලෝකෙට මුහුණ දෙන්න තාම මේ මට්ටමේ නැති වෙන්න පුළුවන්. ඒක අපි ළමයාව ට්‍රාන්ස්ෆෝම් කරන්නේ උසස් අධ්‍යාපනය. ඒතකොට උසස් අධ්‍යාපනය කියන එක අතහැරියොත් එහෙම වෙන්නේ අර ළමයාට අර ලබා ගන්න තියෙන අපි කියන ස්ට්‍රීට් ස්මාර්ට්නස් එක කියලා. ඒ කියන්නේ අපි සමාජයට මුහුණ දෙන විදිහ ඒක මග ඇරිලා සමාජයේ පිළිගත්ත කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන්. අපි මොනවා කිව්වත් තාම ලංකාවේ සමාජයේ ඩිග්‍රී එකක් තියෙන උසස් අධ්‍යාපනය තියෙන කෙනෙකුට ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ සෝෂල් කැපිටල් කියන එක ගොඩක් වැඩි. අපි ඒ ගැනත් හිතන්න ඕනේ. අනිත් එක මට කියන්න ඕනේ ડોક્ટર දයන් කිව්වා වගේ ඊළඟ මේක තමයි අපි උසස් අධ්‍යාපනයේ ගොඩක් වෙලාවට දැන් ওই AI වාගේ තියෙනවා උගන්වනවා. අපි හිතුවත් එහෙම අපි AI යූස් කරන්න අපිට මූලික දැනුම අපේ A level වලින් ලැබෙන්නේ නැති. හිතන්න ඔය ශාස්ත්‍රයේ තියෙන prompt engineering. අපිට prompt එකක් develop කරන්න ඒකේ තියරි පාර්ට් ඒවා තියෙන ටික අපි ලබා ගන්න ඕනේ උසස් අධ්‍යාපනයේ. ඉතින් ඒක නැති වුණොත් එහෙම ළමයා ගොඩක් වෙලාවට සමාජයෙන් සහ රැකියා ක්ෂේත්‍රයෙන් කොන් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද උසස් අධ්‍යාපනය කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒකේ තියෙන වටිනාකම නැති වෙන්නේ නැහැ. නැති වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඔව් අපි මේ කතා බහ තවදුරටත් කරනවා විරාමයක් අරගෙන අවිලා. දෙදා වසරේ ඉඳන් දරුවන්ගේ ගැටලු හඳුනගෙන දෙමව්පියන්ගේ අපේක්ෂා හඳුනගෙන මේ දක්වා ආපු ගමන් මගේ දැන් අද අපි ඇවිල්ලා ඉන්නේ 2026 වර්ෂයට. එතකොට ඊසොෆ්ට් ආයතනයේ දැන් මේ වෙනකොට කළමනාකාර අධ්‍යක්ෂතුමා විදිහට ඔබතුමාට හොඳ අත්දැකීමක් තියෙනවා දරුවන්ගේ සිතැගි පිළිබඳව. විශේෂයෙන්ම අපි මේ මොහොතේ කතා කරමු දැන් මේ තියෙන රැකියා අභියෝගات එක්ක දෙමව්පියන්ට සහ දරුවන්ට උසස් අධ්‍යාපනයේ තෝර ගැනීම දැන් ඇත්තටම ලේසි කාර්යයක් නෙමෙයිනේ. කියන්නේ තව කෙනෙක් කියන පුළුවන් ඕක හරිනේ ඕක කරන්න එපා මෙන්න මේ වගේ කතාවක් තියෙනවා. එතකොට ඇත්තටම දැන් ඔබතුමාගේ තියෙන දීර්ඝකාලීන අත්දැකීම් එක්ක ඒ වෘත්තික භාවයත් එක්ක කොයි වගේ උපදෙසක්ද දරුවන්ට සහ දෙමාපියන්ට දෙන්න කැමති මේ අවස්ථාවේ? ඔව් ඇත්තටම මට කියන්න තියෙන්නේ දැන් අර මෙන්න මේ ඩිග්‍රී කරපුවාම මෙන්න මේ රැකියාවට යන්න පුළුවන් කියන අර එකම ගෝල් එකකින් ගිහිල්ලා අපේක්ෂා බංගත්වයට ලක් වෙන එක තමයි අපි වළක්වන්නේ. එහෙම ඒවා ඇත්තටම ඉස්සරහට ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් මම කියන්නේ මම
වසර 25කට 26කට කලින් කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් අරගෙන මම බැලුවා මට තිබුණ ඔපචුනිටි සහ හැකියාවන් අනුව මට තියෙන හොඳම ෆීල්ඩ් එක මොකක්ද කියලා. ඒ හින්දා මම MBBS කියලා ප්‍රැක්ටිස් කරන්න ගියේ නෑ. මම ඒකෙන් මගේ අර ලැබුණු පන්නරයත් එක්ක මම වෙන ගමනක් ගියා. ඉතින් මම ඒකෙන් අතම ගොඩක් සාර්ථකත්වයට සහ සමාජයට ගොඩක් වැඩදායී කාර්යභාරයක් කරනවා. ඒ නිසා මම කියන්නේ අපි ගන්න උපාධිය දැන් උදාහරණ හැම MBBS ඩිග්‍රියක් ගන්න කෙනෙක්ම වෛද්‍ය අර ප්‍රැක්ටිසින් වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ නැහැ. අපිට යන්න පුළුවන් හෙල්ත් ප්‍රිවෙන්ෂන්, හෙල්ත් ඇඩ්මිනිස්ට්‍රේෂන්. ඒතර අපිට පුළුවන් සමහරලාට මේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නව උපකරණ එහෙම නැත්නම් නව පරිේෂණ කරන්න. ඉතින් ඇත්තටම මේ වගේ ගොඩක් ඇවෙනියුස් තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඇත්තටම අපි ඉගෙන ගන්න ඕනේ අද ඉගෙන ගැනීමේ අරමුණ තමයි learn to learn. මේ අපිට කියන්න බෑ ඉස්සර අවුරුදු 10කදී මොනවද තියෙන්නේ සමාජයේ කොහොම මේක වෙනස් වෙයිද කියලා. අන්නේ වෙනස් වෙන සමාජයට හැඩගැහෙන්න පුළුවන් නිර්මාණශීලී ආත්ම විශ්වාසයක් තියෙන කොන්ෆිඩන්ස් එකක් තියෙන යම් හැකියාවන් ටිකක් තියෙන මේක ඉතාමත් වැදගත් දෙයක් තමයි ස්කිල්ස් තියෙන්න ඕනේ මේ හැම උපාධියකම මේ න්‍යායාත්මක දැනුමකට වඩා ප්‍රායෝගිකව Tamanට යොදා ගන්න එදිනෙදා ජීවිතයේ යොදා ගන්න පුළුවන් ස්කිල්ස් ටිකක් එකතු වෙන්න ඕනේ. අන්න ඒ වගේ අධ්‍යාපනයකට තමයි දෙමව්පිය දරුවන් යොමු කරන්න ඕනේ. ඔයා මේ ඩිග්‍රිය කරන්න මේ ඩිග්‍රිය කරපුවා මෙන්න මේ ජොබ් එකට යන්න පුළුවන් කියන මානසිකත්වයෙන් පළවෙනිම මිදෙන්න ඕනේ. මම කියන්නේ මේකට ඇඩැප්ටිව් ලර්නින් කියලා. ඒ කියන්නේ අවස්ථානුරූපීව Tamanට පුළුවන් වෙන්න ඕනේ. අද ඉගෙන ගන්න නම් විදි ඕනේ තරම් තියෙනවා. හැබැයි පළවෙනි උපාධියේ අරමුණ තමයි ඒ ෆවුන්ඩේෂන් එක හරියට දාලා දෙන්න. දැන් මම මැනේජ්මන්ට් ඉගෙන ගත්තත් මෙඩිසින් ඉගෙන ගත්තත් එහෙම නැත්නම් ඉංජිනේරින් ඉගෙන ගත්තත් මම හොඳ ඉගෙන ගැනීමට පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අද තියෙන අවස්ථාවන් අනුව ඕනම ෆීල්ඩ් එක නොලෙජ් එකක් ගන්න පුළුවන්. ඉතින් මට ඇත්තටම මෙඩිසින් අරෙන් අනිත් ෆීල්ඩ් ගොඩක නොලෙජ් එකක් තියෙන හැබැයි ඔක්කොම මම සෙල්ෆ් ලර්න් කරපුවා. හැබැයි මම සෙල්ෆ් ලර්න් කරන ඇබිලිටි එක හදාගත්තේ මොකෙන්ද? මගේ පළවෙනි උපාධිය. අන්න එතෙන් අපි මේ දරුවන් යොමු කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ සමාජයේ මේ තව අපිට කියන්නේ දැන් මේ අලුත් දේවල් නිසා තව අලුත් ප්‍රශ්න ඇති වෙනවා. තවත් ව්‍යාකූල තත්ත්වයන් නැති වෙනවා. දැන් අපි ගත්තත් එහෙම සයිබර් දැන් අපි යනවා ඔන්ලයින් පේමන්ට් වලට. එතන ඔන්ලයින් පේමන්ට් වලට ගිහපම මෙන්න මේ සයිබර් ෆ්‍රොඩ් පැත්තේ ලොකු තර්ජන ඇති වෙනවා අපේ ෆයිනෑන්ෂල් සිස්ටම් වල. ඒතර ඒවට අපිට විසඳුම් හොයන්න වෙනවා. අන්නේ නිර්මාණශීලී පුරවැසියා හදන එක තමයි අධ්‍යාපනයේ පළවෙනි අරමුණ වෙන්න ඕනේ. ඒත් එක්කම ආචාර්යතුමනි අපි දැන් කතා කරොත් මේ වෙනකොට ලෝකයේ තියෙන ගෝලීය ප්‍රවණතා එතකොට අපේ ලංකාවේ තියෙන ආර්ථික ප්‍රවණතා මේ දේවල් එක්ක දරුවෙක් තෝරගන්න ඕනේ මොන වගේ ශාස්ත්‍රද? හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ ඩොක්ටර් දයානන්දට පාෂලි උත්තරයක් දුන්නා. අපි ඇත්තටම හිතන්න ඕනේ මේ ශාස්ත්‍රයේ මේ රැකියාව නෙමෙයි. මේ ශාස්ත්‍රය ගත්තාම ඇත්තටම ශාස්ත්‍ර දැන් ඇත්තටම කලවම් වෙලා තියෙනවා. අනික එක ඔකේ මිත්‍යාවක් ඇති වෙලා තියෙනවා මේ දවස්වල මේ AI හින්දා මේ ටෙක්නොලොජි කියන එක නැති වෙනවා කියලා. ඒක ලොකු මිත්‍යාවක් ඇත්තටම සමහර ටෙක්නොලොජිකල් ෆීල්ඩ් වල ඩොක්ටර් දයානන්ද කියවයි සයිබර් සිකියුරිටි, ඩේටා ඉන්ජිනියරින් වගේ ඒ ෆීල්ඩ්ස් වල ලොකු රැකියාව අවස්ථා ඇති වෙලා තියෙනවා දැන්. ඒක එකක්. ඒ අතර ගත්තාම අපේ අර සම්ප්‍රදායිකව හිතන්නේ නැතුව හිතුවොත් එහෙම නර්සින්, කෙයා ඒ වගේ ක්ෂේත්‍රවල ගොඩක් අපිට රැකියාව අවස්ථා ගෝලීය වශයෙන් සහ මේ ලංකාවේ හිතන්න අපි ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් හොස්පිටැලිටි ගත්තොත් AI වලින් එහෙම තියෙන බලපෑම ඉතාම අඩුයි. ඒකට මිනිස්සුන් ඒ වගේ දේවල් වලට අනුගත වුණොත් අපිට ගොඩක් වෙලාවට රැකියාව අවස්ථා ලබා ගන්න පුළුවන්. ඒ අතර තියෙනවා ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රීස්, ෆැෂන් ඩිසයිනින් වගේවා ඒවා. එතකොට අපි සම්ප්‍රදාය ගත්තොත් තාම ඉල්ලුම තියෙනවා ඉංජිනේරින් ෆීල්ඩ් එකේ සමහර. ඉතින් ඒවා කරොත් එහෙම අපි හිතන්න ඕනේ ඇත්තටම රැකියාව අවස්ථා ගැන බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අර ඩොක්ටර් දයානිසලා කිව්වා වගේ අපි AI එක්ක අත්වල බැඳගත්තොත් හැම ෆීල්ඩ් එකම ගත්තොත් බිස්නස් ගත්තොත් එහෙනම් අපේ ඇත්තටම අපි ඩිග්‍රී එකක් තියෙනවා. ඒකේ බිස්නස් වල AI උගන්වනවා. AI උගන්වන්නේ අර කිව්වා වගේම අපි දැන් බලන්නේ මේ සිංගල් ඩිසිප්ලින් ග්‍රැජුවේට් කෙනෙක් හදන්න නෙමෙයි ඉන්ටර් ඩිසිප්ලිනරි ග්‍රැජුවේට් කෙනෙක් මල්ටි ඩිසිප්ලිනරි ඉන්ටර් ඩිසිප්ලිනරි. ඒ කියන්නේ හැම දෙයක්ම දැනගෙන අනාගතේ අර ඇඩැප්ටිව් ලර්නින් කියන එකට හැකියාව තියෙන උපායධාරී බිහි කර ගන්න පුළුවන් නම් අපිට රැකියාව අවස්ථා ගැන බය වෙන්න දෙයක් නැහැ ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන්. අපි මේ ගැන දීර්ඝව සාකච්ඡා කරමු තවත් දවසක. ඊට කලින් ඊටාම කෙටියෙන් මට කියන්න මොකක්ද මේ Elevate 360 කියලා කියන්නේ? ඔව් ඒ කියන්නේ ඇත්තටම අපි අලුතෙන් ගෙනලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක් මේ දරුවන්ට ඕනේ දැන් මේ අපි දෙමව්පියෝ අධ්‍යාපනයට යොමු කරන්නේ Tamanට තමන්ගේ දරුවන්ට ජීවිතය ජය ගන්න මාර්ගයක් හැටියට.
අන්න ඒ සඳහා අධ්‍යාපනය විතරක් දීම මං හිතන්නේ ප්‍රමාණවත් නැහැ කියලා. ව්‍යවසායකත්වය නැංවීම. ඒ වගේම ළමයින්ට තව අලුත් මේ උදාහරණයකට ඉන්ඩස්ට්‍රි ප්ලේස්මන්ට් දැන් ඉන්ටර්න්ෂිප් කියන ඒවා සමාජය අඩු වෙලා තිනවා. දැන් සමහරවිට අපිට විශ්වවිද්‍යාලය ඇතුළෙම සිමියුලේටඩ් ඉන්ටර්න්ෂිප් එකක් දෙන්න වෙනවා. අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකකට තමයි අපි එලිවේට් 360 කියලා කියන්නේ. ඒ කියන්නේ හැම පැත්තකින්ම දරුවව සමාජයට හුරු කරන සමාජයේ අභියෝගයට ජය ගන්න පුළුවන් පුරවැසියෙක් බවට පරිවර්තනය කරන වැඩසටහන. හරි අපි තවත් දවසක් කතා කරමු මේ සම්බන්ධයෙන් දීර්ඝව. ඔබට වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් මෙන්න දැන් තිරේ දිස්වන මේ දුරකථන අංක වලට කතා කරන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් මම හිතන්නේ අනාගතය ගැන සිහින දකින කෙනෙක්ට ඉතාමත්ම වටිනා උපදෙස් ටිකක් අද දවසේ ලැබුණා. ඉතින් මේ කතා බහට එකතු වුණාට eSoft යුනිහි කළමනාකාර අධ්‍යක්ෂතුමන් ඇතුළු eSoft යුනිහි උපකුලපතිතුමන් දෙදෙනාටම ස්තුතිවන්ත වෙනවා ආයුබෝවන් කියලා සමුදෙනවා. ඒ වගේම අපිට ආරාධනා කරන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා.